අන්‍යෝන් හසේයෝ යොරබුන් සියලු දෙනාටම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න එහෙනම් අදත් සුපුරුදුලෙන් ගතුකමින් අපේ කොරියන් ලයිෆ් විත් ලක්ෂාන් YouTube channel එකට. අදත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ කොරියානු භාෂා නව විෂය නිර්දේශයට අදාළව අපිට හම්බෙන සංස්කෘතිය සහ තොරතුරු කොටසේ 11 වන පාඩමට අදාළ සංස්කෘතිය සහ තොරතුරු කොටස මොනවද අපිට මේ කොටසේදී ඉගෙන ගන්න දීලා තියෙන්නේ කියලා බලන්න. එහෙනම් අපි යමු කතාවට. මෙන්න මෙහෙමයි මාතෘකාව තියෙන්නේ. මොකද්ද? සෙරගි බුන්රි පෙචුල්. සෙරගි කියන්නේ ළමයි කුණු වලට. බුන්රි පෙචුල්. මෙතන බුන්රි හදා කියලා කියන්නේ වර්ගීකරණය කරනවා, වර්ග කරනවා, වෙන් කරනවා කියන අදහස. පෙචුල් හදා කියලා කියන්නේ බැහැර කරනවා කියන අදහස. එතකොට මේ දෙකම එකතු කරලා වචනයක් හදලා තියෙනවා බුන්රි පෙචුල්. එහෙනම් මොකද්ද කියන්නේ? වෙන් කර බැහැර කිරීම. එහෙනම් සෙරගි බුන්රි පෙචුල්. කුණු වෙන් කර බැහැර කිරීම. right. අපි බලමු එහෙනම් ඒ යටතේදී මොනවද කියන්න කියලා බලන්න. මෙයාලා කියනවා හංගුගේ සෝනන් සෙරගි පොරිල්තේ සෙරගියේ චොංරියේ තාරා බුන්රිහේ සෝ පොරෝයා හම්නිදා. මොකද කියන්නේ? හංගුගේ සෝනන් කොරියාවේදී නම් සෙරගි කුණු පොරිල්තේ පොරිදා විසි කරනවා එල්තේ විටදී විසි කරන විටදී සෙරගියේ කුණුවල චොංරියුවේ වර්ගයට තාරා අනුව බුන්රි හේසෝ බුන්රි හදා වර්ගීකරණය කරනවා. බුන්රි හේසෝ වර්ගීකරණය කරලා පොරෝයා හම්නිදා විසි කළ යුතුයි. එහෙනම් කියනවා කොරියාවේදී කුණු විසි කරන විටදී කුණු වර්ගයට අනුව වෙන් කරලා විසි කළ යුතුයි කියලා. සෙරගියේ කුණුවල චොංරියෝෙන් වර්ග නම් ඔන්න කුණුවල වර්ග මෙයාලා කියනවා ඉල්බන් සෙරගි සාමාන්‍ය කුණු, අම්සික් මුල් සෙරගි ආහාර පාන වල කුණු, ඊට පස්සේ චේවාල් යොම්පුම් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කුණු, ඊට පස්සේ හොන්නොප් පරණැදුම් කරිගෝ ඒ වගේම තේයොන් සෙරගි විශාල කුණු මහා පරිමාණ කුණු ඉස්සම්නිදා තියෙනවා කියලා කියනවා. එහෙනම් මෙයාලා කියනවා කුණු වර්ග කීපයක් පිළිබඳව මොනවද? සාමාන්‍ය කුණු, ආහාර පානවල කුණු, ඒ වගේම ප්‍රත්‍යක්‍රීකරණය කරන්න පුළුවන් කුණු සහ ඒ වගේම පරණැදුම්, ඒ වගේම විශාල කුණු වර්ග විදිහට තියෙනවා කියලා කියන ඔන්න කුණු වර්ග ටික. right. අපි බලමු එහෙනම් ඉස්සරහට මොනවද කියන්නේ කියලා බලන්න. ඉල්බන් සෙරගිනන් සාමාන්‍ය කුණු නම් චොංරියංචේ පොන්තුවේ. චොංරියංචේ කියන්නේ નિયમિત. පොන්තුවේ කවරයට නොහොසෝ පොරිම්නිදා දමලා පොරිම්නිදා විසි කරනවලු. එන සාමාන්‍ය කුණු නම් નિયમિત කවරයක් තියනවලු. අන්නේ කවරයට දාලා විසි කරනවලු. පොරිනන් විසි කරන නල්චාවා දිනවකවානුහා ජන්සෝ ස්ථාන චොංහෙජියෝ ඉත්නන්තේ નિયમિત වෙලා ඉත්නන්දේ තියෙනවනේ. මෙන්න මේ කුණු සාමාන්‍ය කුණු විසි කරන දිනවකවානු සහ ස්ථාන හරි නිසියාකාරව නිශ්චිතව નિયમિત කරලා තියෙනවා. ජියොක් මාදා ප්‍රදේශයක් පාසා තරම්නිදා වෙනස් වෙනවා. එහෙනම් මේ කුණු විසි කරන දිනය සහ ස්ථාන වෙන වෙනම નિયમિત කරලා තියෙනවලු. ඒවා ප්‍රදේශයන් පාසා වෙනස් වෙනවලු. චොංරියංචේ පොන්තු નિયમિત පොන්තුනන් කවරනම් ඒ කියන්නේ මේ කුණු දාන්න નિયમિત කවරනම් මාතනා මාත් එක හෝ මාකට් එක හෝ පියොන්නේ චොම් පැය 24 පොලේ වෙළඳසැල සුපර් මාකට්ටේසෝ සුපර් මාකට් වලදී සල්සුයිත්නන්දේ මිලදී ගන්න පුළුවන්. එනම් කියනවා මෙන්න මේ සාමාන්‍ය කුණු දාන්න තියෙන කවර ටික මාකට් වෙන්න පුළුවන්. නැත්නම් පැය 24 පොරේ වෙළඳසැලවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුපර් මාකට් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන තැන් වලින් මේ කවර වාට මිලදී ගන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ කියනවා ලීටර් 5 ලිටර් 10 ලිටර් 20 ලිටර් 30 ලිටර් 50 ලිටර් 75 චරි ප්‍රමාණ ඉස්සම්නිදා තියෙනවා කියලා කියනවා. එහෙනම් මේ බෑග් වල මේ කවරවල ප්‍රමාණ තියෙනවා ලිටර් 5 10 20 30 50 75 වගේ ප්‍රමාණ වලින් මෙන්න මේ බෑග් මේ කුණු දාන කවර තියෙනවා කියලා කියනවා. මොන කුණුද? සාමාන්‍ය කුණු දාන කවර. එහෙනම් මේ කවර වලට දාලා තමයි මේ කුණු નિયમિત ස්ථානයේට નિયમિત දවස්වල විසි කරන්න ඕනි කියලා මේ කොටසේදී කියන්නේ. right. අපි යමු ඉස්සරහට මොකද කියන්නේ කියලා බලන්න. අම්සික් මුල් සෙරගි ආහාර පානවල කුණු චේතේහන් මුල්ගි චේතේ හදා කියලා කියන්නේ මේ
උපරිම කියන අදහස. උපරිම මුල්ගි කියන්නේ වතුර ගතිය, තෙත ගතිය. චෙගෝහන් හු චෙගෝ හදා කියලා කියන්නේ මේ ඉවත් කරනවා. චෙගෝහන් හු ඉවත් කරාට පසු පොරෝ යහම්නිදා විසි කළ යුතුයි. එහෙනම් මෙයාලා කියනවා ආහාර පානවල තියෙන කුණු වල තියෙන තෙත බරිතතාවය, වතුර ගතිය සියල්ල ඉවත් කරාට පස්සෙලු විසි කරන්න ඕනේ. එහෙනම් අර තෙත ආහාර පාන ගත්තාම කුණු ගත්තාම තෙත ගතියක් තියෙනවා. අන්න ඒ තෙත ගතිය අවුවට වේලලා තමයි ඒ වතුර ගතිය සියල්ල ඉවත් කරලා තමයි විසි කරන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා තක්පියෝ කියලා කියන්නේ කුකුල් මස් කටු. හරි කුකුල් මස් කටු. ඊට පස්සේ තල්කල් කොප්තේ තල්කල් කොප්තේ කියලා කියන්නේ ළමයි මේ නිකන් අර බිත්තර කටු. ඔව් බිත්තර කටු වගේ අදහසක්. එතකොට මේ කුකුල් මස් කටු සහ බිත්තර කටු වා කච්චි ඒ වගේ. හරි බිත්තර කටු වගේ තොන්මුල් මොගල්ස ඔප්නන්. තොන්මුල් කියලා කියන්නේ සත්තුන්ට මොගල්ස ඔප්නන්. මොක්තා කියන්නේ කනවා අල්සොප්තා. ඒ ක්‍රියාව කරන්න බැහැ නම් කන්න බැරි. අන්න ඒ වගේ කුකුල් මස් කටු බිත්තර කටු වගේ සත්තුන්ට කන්න බැරි ගොත් දේවල් එල්බන් සෙරගිරෝ සාමාන්‍ය කුණු වශයෙන් බුන්රිහේසෝ වර්ගීකරණය කරන පොරෝ යහම්නිදා විසි කළ යුතුයි. එහෙනම් එයාලා කියනවා චිකන් මේ කුකුල් මස් කටු ඒ වගේ බිත්තර කටු වගේ දේවල් සත්තුන්ට කන්න බෑ. සත්තුන්ට කන්න අමාරුයි. ඒක හින්දා අන්න ඒ වගේ දේවල් සාමාන්‍ය කුණු විදිහට වෙන් කරලාලු විසි කරන්න ඕනේ. එහෙනම් ආහාර පාන කුණු වලත් එක්ක ඒ කුණු දාලා විසි කරන්න එපා කියලා කියන්නේ. හේතුව මේ ආහාර පාන කුණු ගොඩක් දුරට අරගෙන ගිහිල්ලා සත්තුන්ගේ කෑම හදනවා කොරියාවේදී. අන්න ඒකයි කියන්නේ මෙතන අර ඒ වගේ දේවල් සත්තුන්ට කන්න බැරි නිසා ඒවා සාමාන්‍ය කුණු විදිහට විසි කරන්න ආහාර පාන කුණු වලට ඒවා දාන්න එපා කියලා. හරි. ඊට පස්සේ කියනවා එම්සික්මුල් සරගි ආහාර පාන කුණු එම්සික්මුල් සරගි සුගොතොන් අම්සික්මුල් සරගි ආහාර පාන කුණු විසි කරන සුගෝතොම් පෙට්ටියට පොරිගොන විසි කරනවා හෝ. එහෙනම් ආහාර පාන කුණු නම් ආහාර පාන කුණු විසි කරන්න තියෙන පෙට්ටියට විසි කරනවා හෝ සුගෝතොන් ඔප්නන් කියොන් එහෙම පෙට්ටියක් අර විසි කරන්න දාන පෙට්ටියක් ඔප්සල්තු කියොන් නැති අවස්ථාවකදී අම්සික්මුල් සරගි පොන්තුවේ සාමාන්‍ය කුණු විසි කරන පොන්තුවේ කවරයකට හරි සාමාන්‍ය එම්සික්මුල් සරගි පොන්තුවේ ආහාර පාන විසි කරන කවරයකට ආහාර පාන කුණු විසි කරන කවරයකට තමාසෝ දමලා ඒක ඇතුළට දමලා පොරිමියොන් තෙම්නිදා විසි කළා නම් හරි. එනම් මෙයාලා කියනවා ආහාර පාන කුණු විසි කරන්න වෙනම පෙට්ටියක් නැති අවස්ථාවකදී ආහාර පාන කුණු දාන්න තියෙන පොන්තු එකකට කවරයකට දාලා ඒක විසි කරා නම් හරි කියලා කියනවා. පැහැදිලි? රයිට්. අපි යන් ඉස්සරහට මොකද කියන්නේ කියලා බලන්න. චේවාල් යොම්පුමේ චොන්රියෝනන්. චේවාල් යොම්පුම් කියලා කියන්නේ මේ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කුණු වල චොන්රියෝනන් වර්ග වශයෙන් ප්ලාස්ටික් පිනිල් කියන්නේ ඉටිකොල වගේ දේවල් චොංගි කඩදාසි කෑන් ඊට පස්සේ පින් බියෝන් කියලා කියන්නේ මේ හිස් බෝතල් ඉස්සම්නිදා තියනවලු. එහෙනම් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කුණු වර්ග ලෙස මෙයාලා හඳුන්වලා දෙනවා ප්ලාස්ටික් වර්ග, ඊට පස්සේ ඉටිකොල වර්ග, ඊට පස්සේ කඩදාසි, කෑන්, ඒ වගේම හිස් බෝතල් වගේ දේවල් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා චේවාල් යොම්පුම් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කුණු චොන්රියු පියොල්ලෝ වර්ග අණුව බුන්රිහේසෝ වර්ගීකරණය කරලා පොරිමියොන් තෙම්නිදා විසි කළා නම් හරි කියලා කියන. එහෙනම් මේ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කුණු ටික වෙන වෙනම වර්ග අණුව වර්ග කරලා විසි කරන්න කියලා කියන. ඔයාට මේ දකුණු පැත්තේ රූප සටහනෙන් දැක්වෙන්නේ අන්නේ වෙන වෙනම වෙන් කරලා තියෙන ආකාරය. කොහොමද ප්ලාස්ටික් දාන එකට ප්ලාස්ටික්, එතකොට ඉටිකොල දාන එකට ඉටිකොල, කඩදාසි දාන එකට කඩදාසි, කෑන් වර්ග දාන එකට කෑන් වර්ග, ඊට පස්සේ මෙතන යූරි කියන වීදුරු වගේ දේවල් දාන එකට වෙනම වීදුරු දාන ඒවා දාන්න ඕනි. ඊට පස්සේ චොංගි කඩදාසි දාන තැන් වලට කඩදාසි දාන එක. අන්න ඒ වගේ වෙන වෙන බකට් වලට වෙන් වශයෙන් ඒ අවශ්‍ය කුණු වර්ගය විසි කරන්න කියන මොනවද?
ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කුණු අන්නේ විදිහට වර්ග කරලා විසි කරන්න කියලායි කියන්නේ. හරි? රයිට්. අපි යන් ඉස්සරහට මොකද කියන්නේ කියලා බලන්න. හොන්නොත් ඉනා සිම්බල්. හොන්නොත් කියලා කියන්නේ මේ පරණ ඇඳුම්. ඉනා හෝ පරණ ඇඳුම් හෝ සිම්බල් සපත්තු සරප්පු කබන් බෑග් ඊට පස්සේ තම්යෝ කියලා කියන්නේ නිකන් බ්ලැන්කට් වගේ දේවල් කියන්නේ ඇඳ ඇතිරිලි වා කතන් වගේ දේවල් වා කතන් ගොත් වගේ දේවල් ඊරියෝ සුගෝ හම්මේ ඇඳුම් පැළඳුම් දාන්න තියෙන සුගෝ හම්මේ පෙට්ටියට පොරෝයා හනන්දේ විසිකල යුතුයිනේ. එහෙනම් මෙයාලා කියනවා පරණ ඇඳුම් සපත්තු සරප්පු බෑග් ඇඳ ඇතිරිලි වගේ දේවල් ඇඳුම් පැළඳුම් දාන්න තියෙන ඒ කියන්නේ පරණ ඇඳුම් හොඳේ පරණ ඇඳුම් පැළඳුම් දාන්න තියෙන පෙට්ටියට විසිකලා නම් හරි කියලා කියනවා. හරි. ඊට පස්සේ කියනවා ඒරියෝ සුගොම්හම් ඇඳුම් පැළඳුම් දාන්න පෙට්ටි පොතොන් සාමාන්‍යයෙන් හෙන්ජොන් පොක්චි සෙන්තෝ කියලා කියන්නේ මේ ප්‍රජා සුබසාධක මධ්‍යස්ථාන ආපිනා ඉදිරියේ හෝ චුතෙගා ඒ කොන්මුල් මේ ගෙවල් පිහිටලා තියෙන කොන්මුල් අතුරු පාරවල් වල ගෙවල් තියෙන අතුරු පාරවල් වල ඒ වගේම අපාතේ සෙරගී සුගෝජං එපාර්ට්මන්ට් වල කුණු සුගෝහම් විසිකරන ස්ථාන. හරි. එපාර්ට්මන්ට් ඇතුලේ කුණු විසිකරන ස්ථාන අනේසම්නිද ඇතුලේ තියෙනවා කියලා කියනවා. එහෙනම් මේ පරණ ඇඳුම් සපත්තු සරප්පු බෑග් ඇඳ ඇතිරිලි වගේ දේවල් මොකද්ද? ඒරියෝ සුගම් හම් එකට තමයි දාන්න කියලා කියන්නේ. ඒවා කොහෙද තියෙනවා කියන්නේ? ඒවා තියෙනවලු ප්‍රජා සුබ සාධක මධ්‍යස්ථාන ඉස්සරහා ඒ වගේම පොඩි නිවාස නිවාස ළඟ තියෙන අතුරු පාරවල් වල ඒ වගේම එපාර්ට්මන්ට් ඇතුලේ මෙන්න මේ වගේ ස්ථාන පිහිටලා තියෙනවා. අන්න ඒවට මෙන්න මේ කියන දේවල් විසි කරන්න කියලා කියනවා. පැහැදිලිනේ? රයිට්. අපි යන් ඉස්සරහට මොකද කියන්නේ කියලා බලන්න. තේහොන් සරගි විශාල ගණයේ කුණු විදිහට චෙක්සන් ඉනා පොත්මේස සහ චිම්දේ ඇඳ ඊට පස්සේ නෙන්ජංගෝ ශීතකරණ ටෙලිවිෂන් ටීවී ගුවා කතන් හා සමාන නැත්තම් වගේ කන්සරගි විශාල කුණු ගැන මල් හම්නිදා කතා කරනවා. එහෙනම් තේහොන් සරගි විශාල ගණයේ කුණු කියලා කිව්වහම මොනවද? පොත්මේස ඇඳවල් ඊට පස්සේ ෆ්‍රිජ් ඒ වගේම ටීවී වගේ විශාල ගණයේ කුණු වර්ග පිළිබඳවලු කතා කරන්නේ තේහොන් සරගි කියලා කිව්වා. තේහොන් සරගි විශාල ගණයේ කුණු නම් පොරිල්තේ විසිකරන විටදී පෙගිමුල් ස්ටිකෝ අපද්‍රව්‍ය වලට තියෙන ස්ටිකර් එකක් තියෙනවා. ස්ටිකරයක්. අන්න මේ වගේ විශාල ගණයේ කුණු විසිකරන්න අපද්‍රව්‍ය කියලා වෙන් කරන ස්ටිකර් එකක් තියෙනවා. අන්නේ ස්ටිකර් එක පුතින්හු ඇලෙව්වට පස්සේ චිප් ආප්පේ ගෙදර ඉස්සරහාට පොරෝයා හම්නිදා විසි කළ යුතුයි කියලා කියන්නේ. නම් විශාල ගණයේ කුණු කොහොමද විසි කරන්නේ? ස්ටිකර් එකක් කලවනවා. මොකද්ද? පෙගිමුල් ස්ටිකර්. අපද්‍රව්‍ය වලට තියෙන විශාල ගණයේ කුණු වලට තියෙන ස්ටිකර් එකක්. අන්නේ ස්ටිකරේ අලවලා ඒක ඇලෙව්වට පස්සේ ගේ ඉස්සරහට විසි කරා නම් හරි. ගේ ඉස්සරහට ඔහි විසි කළා දානවා. නෑ ගේ ඉස්සරහෙන් තියනවා. තිබ්බට පස්සේ අවශ්‍ය කට්ටිය ඇවිල්ලා ඒක අරගෙන යනවා. මොකද ස්ටිකර් එක ගහලායි තියෙන්නේ. රයිට්. ඊට පස්සේ කියනවා ස්ටිකෝපියොන්. ස්ටිකර් වල මේ පිරිවැය නැත්තම් මේ ගාස්තුව සෙරගියේ කුණු වල කර්ගිවා විශාලත්වය හා මුගේ බර තාරා අණුව තරමියෝන් වෙනස් වෙන අතර. එහෙනම් මෙයාලා කියනවා මේ ස්ටිකර් වල ගාස්තුවක් තියෙනවා. මේ ස්ටිකර් එක ගන්න ගාස්තුවක් ගෙවන්න ඕනේ මේ ස්ටිකර් එකට. ඒ ගාස්තුව වෙනස් වෙනවලු කොහමද? කුණු ඒ අවශ්‍ය ඔයා විසි කරන අපි හිතමු ෆ්‍රිජ් එකක් කියලා. අන්නේ ෆ්‍රිජ් එකේ විශාලත්වය සහ බර අණුව වෙනස් වෙනවා කියලා කියනවා මේ ස්ටිකර් එකේ ගාස්තුව. ඊට පස්සේ කියනවා හෙජොන් පොක්චි සෙන්තෝයේසෝ ප්‍රජා සුබසාධක මධ්‍යස්ථානවල සිට කුමේ හල්සු ඉස්සම්නිදා ළමයි කුමේ හදා මිලදී ගන්නවා. එල්සු ඉස්සම්නිදා ඒ ක්‍රියාව කරන්න පුළුවන්. එහෙනම් මිලදී ගන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් මෙයාලා කියන්නේ මෙන්න මේ ගහන විශාල කුණු කියලා ගහන ස්ටිකර් එක ප්‍රජා සුබසාධන මධ්‍යස්ථානවලදී මිලදී ගන්න පුළුවන් කියලා කියනවා.
පැහැදිලිනේ. එහෙනම් අපි මේ පාඩමේදී කතා කරේ මේ කුණු වර්ග කීපයක් පිළිබඳව. සාමාන්‍ය කුණු, ආහාර පානවල කුණු, ඊට පස්සේ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කුණු, ඒ වගේම පරණ ඇඳුම්, සෙරප්පු, සපත්තු වගේ දේවල් සහ මෙන්න මේ කියන විශාල ගණයේ කුණු කොහොමද අපි විසි කරන්නේ? මොනවා ඇතුළට දාලාද විසි කරන්නේ? මොන ක්‍රියාමාර්ග වලට විසි කරන්නේ? අන්නේ ආශ්‍රයෙන් තියෙන ඊටමත් සරල කරුණු කීපයක් තමයි මේ පාඩමේ අපේ 11 වෙනි පාඩමේ සංස්කෘතිය සහ තොරතුරු කොටසේදී අපිට කතා කරන්න තියෙන්නේ. රයිට්? මම හිතනවා නම් මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි එහෙනම් ඊළඟ පාඩමේ සංස්කෘතිය සහ තොරතුරු කොටසේදී නැවතත් හමු වෙන බලාපොරොත්තුෙන් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.